සඳු කේතු නියෝජනය කරන දිනවල ඉපදුණු අය, ඒ ග්‍රහයන් නියෝජනය කරන දිනවල ඉපදුණු අයට වැළඳිය හැකි රෝගාබාධ ගැන අපි අද කතා කරමු. අයිබෝවන්, මම ජ්‍යොතිර්විද්‍යා අංක විද්‍යාවේදිනී ලක්ෂී පුෂ්පලතා පෙරේරා. අපි බලමු මේ සඳු ග්‍රහයන් නියෝජනය කරන සඳු හා කේතු ග්‍රහයන් නියෝජනය කරන අයට ඒ අයගේ මානසික තත්ත්වය හා ඒ අයට වැළඳිය හැකි බොහෝම ඉඩකඩ වැඩි 50%කට වැඩි ඉඩකඩ වැඩි වැළඳිය හැකි රෝගාබාධ මොනවද කියන එක. එතකොට සඳු නියෝජනය කරන අය 2/11 2029 ඉපදුණු අය එතනදී ඒ අය මනස මුල් කරගෙන කටයුතු කරන කට්ටියනේ අපි නිතර කියනවා මනස මුල් කරගෙන කටයුතු කරන කට්ටිය. ඒ අයට ආමාශය ආබාධ ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ආබාධ ඇතිවීමේ ඉඩකඩ බොහෝම වැඩි. එතකොට සෙම් රෝග අදාළ මාසත් එතනට බලපානවා. සෙම් රෝග ඇතිවීමේ ඉඩකඩ බොහෝම වැඩි. එතකොට ඒ අයගේ වයස 20 25 29 43 47 65 කියන්නේ ජීවිතයේ සෞඛ්‍ය තත්ත්වයන් ගැන සැලකිලිමත් විය යුතු වයස් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ අය මනස මුල් කරගෙන කටයුතු කරන නිසා ස්නායු ආබාධ ස්නායු පීඩා ඇතිවීමේ ඉඩකඩ බොහෝම වැඩි. දැන් දෙකේ එක පුද්ගලික අංක 2 දෛව අංක 1 කෙනා වේගවත් චතමු මානසිකව වැටිලා ගියාට මානසිකව හිතමින් පසුතැවෙන ගතිය යාළගේ තියෙනවා. දෙයක් ගැන ඔන්ටඩි හිතන ගතිය එක. ඒ ගියාට යාගේ නැගීමේ වේගය වැඩි. ඉදිරියට යෑමේ ශක්තිය වැඩි. එහෙම තමයි කියන්න පුළුවන්. දෙකේ දෙක කෙනා ඇවිල්ලා මනසටම මුල් තැන දීලා කටයුතු කරන කෙනා. මනසට ඕන විදිය Tamanට හිතෙන දේම තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒ අතරට ඒ හිතලා අනිවාර්යෙන් ස්නායු ආබාධ තමුන් පසුතැවෙන්න සිද්ධ වෙනවාමයි. දෙකේ දෙක කෙනාට තමුන්ට ගන්න තීරණ නිසා Tamanට ඉක්මන් තීරණ නිසා ඉක්මනට පසුතැවෙන්න සිද්ධ වෙනවාමයි. ඒක ඒකාන්තයෙන් මම කියනවා. එතකොට පුද්ගලික අංකේ 2 දෛව අංකේ 3 කෙනා මනසට යාගේ පීඩිත තත්ත්වයන් ආවට එයා ටිකක් හිතනවා. ඒ ගැන හිතනවා. ඇයි මං එහෙම වෙන්න ඕනේ නෑ. එච්චරට වෙන්න ඕනේ නෑ. මම හරියාකාර හරි ගමන යා යුතුයි කියලා ඒගොල්ලෝ හරි තීරණ වලට එළඹෙන්න හැකියාව තියෙනවා. 2/4 කෙනා එයාට ඇවිල්ලා තමුන් යන්න හදන වේගයේ යන්න ගියාට මනස මුල් කරගෙන කටයුතු කරන කෙනාට එයාගේ අති පඬිතකම නිසා පසුතැවෙන්න සිද්ධ වෙනවා. හිතලා තමන් ලොකුයි කියලා හැමතිස්සෙම හිතනවා. තමන් ලොකුයි කියලා හිතන ගතිය තියෙනවනේ. මම තමයි ඉහළ කෙනා, මම තමයි ලොකු කෙනා, මම කාටවත් මේවා වෙන්න ඕනේ නැහැ කියන ගතිය නිසා ඒගොල්ලෝ අන්තිමට පසුතැවෙන තත්ත්වයන් උදා වෙනවමයි බොහෝ දුරට. ඒ අය නමුත් කල්පනා කරලා යන අය ඉන්න උපමාස අනුව වෙනස් වීම හැකියාව තියෙනවා. තමුන්ගේ කුදිගේ ක්‍රියාකාරීත්වයත් ඒ වගේ අය ඉපදුනොත් ඒ වගේ මාසවල ඉපදුනොත් දෙකට කාටවත් නැවෙන්න කැමතිත් නැහැනේ. ඒ ගතිය නිසා මනස උසස් කරන, ඒ කියන්නේ මනසින් ආඩම්බර ගතියක් මවාගෙන ඒ අය මානසික පීඩා විඳීමේ ගතිය බොහොම වැඩි. එතකොට 2/5 කෙනා පුද්ගලික අංක 2 දෛව අංක 5 කෙනා ආදරණීය චරිතයේ තම මනස මුල් කරගෙන කටයුතු කරනවා. නමුත් ඉදිරියට යෑම කැපී පෙනෙන එයා දක්ෂයිනේ. කුමනංශෙන් හෝ කැපී පෙනෙන්න මොලේ යාගේ තියෙන ඒවලට තියෙන මොලේ පාවිච්චි කරලා එයා කොහොම හරි කැපී පෙනෙන්න තමයි දක්ෂතාවය තියෙන්නේ. බැලන්ස් කරගෙන යන්න පුළුවන්. තමන් ට්‍රික්ස් පාවිච්චි කරලා තමුන් දන්න මේ දේවල් පාවිච්චි කරලා ඒගොල්ලෝ අනුන්ගේ හිත දිනාගෙන ඉන්න දන්නවා. 2/6 කෙනා 2 වුණාට එයා 6 දෛව අංකේ 6 ආපු නිසා සතර පින් තියෙනවා. එයා ඉදිරියට යෑමේ ශක්තිය අර එන බාධා ඔක්කොම මකාගෙන ඉදිරියට යෑමේ ශක්තිය තියෙනවා. නමුත් තමන් පාලනය වෙලා ආයුතුයි කියන එක තමයි කියන්නේ. අනුන්ගේ කියුම් බස් වලට රැවටිලා තමන් මානසිකව වැටෙන්න අපදාවලට ලැකීමේ හැකියාව බොහොම වැඩි. යන වේගය වැඩි නිසා දෛව අංකයෙන් එන තල්ලුව නිසා, සිකුරුගේ බලපෑම නිසා එන තල්ලුව නිසා තමන් මානසිකව පීඩා විඳීමේ හැකියාව බොහොම අර හදවත හරි සංවේදී චරිතනේ අය. දෙකේ අය. ඉතින් එතකොට හරි ඉක්මනින් හිත රිදීම් හිත පීඩා බලාපොරොත්තු ගොඩක් නිසා තමුන් මානසික බිඳ වැටීම් ඇති වෙන්න හැකියාව තියෙනවා. ඒතර පුද්ගලික අංකයේ 2 දෛව අංකයේ 7 කෙනා එයත් ඒ වගේ තමයි මනසට මුල් තැන දීලා කටයුතු කරන දෙයක් ගැන ඕනට වැඩි හිතලා වද වෙන විඳවන චරිත. Tamanට සැනසෙල්ලක් ඇත්තෙම නැහැනේ මනසට. ඒගොල්ලෝ බොහොම පීඩාකාරී තත්ත්වයක් තමයි ගෙනියන්නේ. එක තැනකින්වත් සැනසෙල්ල නැහැ. මොකද Taman සැනසෙල්ල හොයන්න දන්නේ නැහැ. Taman හැමදේම ඔලුවට දාගෙන බරයි කියලා හැමතිස්සෙම තැවෙන පොඩි වෙන වැළපෙන චරිතයක් නිසා Tamanට ගොඩ එන්න හරි අමාරුයි. මානසික පීඩා ඇතිවීම ඉඩකඩ බොහොම වැඩි කියන එක තමයි. ස්නායු පීඩා ඉක්මනින් ඇති වෙනවා. එයාට බොහොම Taman සැලකිලිමත් විය යුතුමයි.
2 8 පුද්ගලික අංක 2 දෛව අංකයේ 8 කෙනා තමුන් ආදරණීය ගතියයි තමුන්ගේ තන මන්දගාමී ගතිය නිසා සෙනසුරුගෙන් එන මන්දගාමී ගතිය ආඩම්බර ගතිය ඒගොල්ලන්ගේ තියෙනවා. තමන්ට දෙයක් කරගන්න ප්‍රමාද වුණත් තමන්ට පුළුවන් කියලා පෙන්වන්න හරි හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට මනුස්සයන්ගේ ආදරේ කරුණාව දිනාගෙන යන්න පුළුවන් ගතිය තියෙනවා. ඒගොල්ලෝ ඒකට ඉදිරිපත් වෙන ගතිය තියෙනවා. දෛවංක 8 කෙනා සසරින් ගෙනාපු එයාගේ තියෙන මතු කරගත්තු යම්කිසි තත්ත්වයන් කුසල තත්ත්වයන් එයා කෙනෙකුට උදව්පකාර කරන්න නිතරම ලෑස්ති කෙනෙක් නේ. ඒ නිසා තමුන් පරිස්සමෙන් මිනිසුන්ට අහු වෙන්නේ නැතුව රැවටෙන්නේ නැතුව වැඩ කටයුතු කරගෙන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. එතකොට 2 කෙනා ඒත් ඒ වගේ 9 කෙනාට බොහොම අතුරු ආබාධීමේ හැකියාව බොහෝ වැඩි, ශනික ආබාධීමේ හැකියාව වැඩි. මේ අය කෑමේදී ආහාර ජීර්ණ පද්ධතිය බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. ගෙඩි ස්වභාවයන්, පිළිකා තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ බොහෝම තියෙනවා. හදිසි අනතුරු වලට වැඩිය මෙයාලට ශල්‍ය කර්ම ඒ වගේ දේවල් ඇතිවීමේ හැකියාව බොහෝ තියෙනවා කියලා කියන්න ඕනේ. ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධව කෑමෙන් නිතර ප්‍රවේශම් විය යුතුයි. ඒගොල්ලන්ගේ කෑම ආහාර රටාව අමුතුම විදිහකට සලසා ගන්න ඕන ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලොන්ගේ ජල මාසවල ඉපදුනා නම් තවත් එතනදී බලපානවා සෙම් රෝග ආබාධ ඇතිවීමේ ඉඩකඩ බොහොම වැඩි කියන එක තමයි කියන්න තියෙන්නේ. එතකොට අපි බලමු දැන් 7 ගැන කතා කරනවා නම් 7 කියන්නේ කේතු ග්‍රහය නියෝජනය කරන මනසට මුල් තැන දීලා කටයුතු කරන කෙනානේ ආවිල්ලා 7 කෙනා බොහොම මේ හරි කලබලකාරී গুপ্ত සියුම් දෙයක් වුණත් ඇහෙන හොඳ ඉවක් තියෙන ඥානය බුද්ධියක් තියෙන කෙනා තමයි 7 ඉපදිච්ච කෙනා. 7 16 25 ඉපදිච්ච කෙනා. එතකොට එයා 7 1 වුණාම පුද්ගලික අංකය 7 දෛව අංකය 1 වෙනවා කියලා කියන්නේ එයා ඇවිල්ලා තමුන්ගේ කොහොම හරි තමන්ගේ ටාගට් එක ඉක්මන් කරගන්න තමයි එයා බලන්නේ. හරි අධිවේගී චරිතයක්. 7 කෙනා බොහොම අධ්‍යාපනයේට කලාවට අංශයට හැකියාවට දියුණුවේ හැකියාව බොහෝ දුරට එයාලට තියෙනවා. තමුන් නර්තනාංශයේ ගායන හැකියාව කෙනෙක් අභිභව ඉදිරියට යෑමේ ශක්තිය ඥානීය බුද්ධිය තුලින් ඉදිරිය ගුරු ආචාර්ය මහාචාර්ය තත්වයන් විශාරද තත්වයන් පත්වීමේ හැකියාව නීතිඥ ධූර ඒ වගේ දේවල් දරන්න හැකියාව බොහොම තියෙනවා. නමුත් මේගොල්ලෝ මනස මුල් කරගෙන කටයුතු කරන නිසා මේගොල්ලන්ට තමන්ට වෙලාවට ආහාර ගන්න විදිහක් නෑ මේගොල්ලන්ට. තේරෙනවද? හැමේ රෝගාබාධ ඇතිවීම ඉඩකඩ තියෙන ඇලර්ජික් තත්ත්වයන්. එතකොට අර්ශස් රෝග බොහෝ දුරට අර්ශස් රෝග මේ අයට ඇති වෙන්න ඉඩකඩ වැඩි කියන එක 80%ක් විතර තියෙනවා. ඒ අයට බොහෝ දුරට අපි දන්න තත්ත්වයන් අනුව පරීක්ෂා කිරීමේදී ඒගොල්ලන්ගේ තත්ත්වයන් අර්ශස් රෝග තියෙන අය තමයි බඩ වියලීම, බඩේ රෝගාබාධ, ගෙඩි තත්ත්වයන් ඇතිවීමේ හැකියාව බොහොම තමන් දන්නේ නැහැ තමන්ගේ ශරීරය තුල තියෙන්නේ මොනවද කියලා. එතනදී ගොඩක් සීරියස් වුණාම තමයි ඒගොල්ලෝ දන්නේ මේකයි මට තියෙන රත්තේ කෙනෙක් පෙන්නලා දුන්නොත් තමයි නැත්තම් රෝග සංගමන ගතියක් එයාලගේ ශරීරය තුල නිතරම තියෙනවා. තමන් ශරීරය ගැන ආහාර රටාව ගැන අනිවාර්යෙන් අනිත් අය හැමෝම කන කෑම යාලට කන්න බෑ. ඔය 7 අයට කන්න අමාරුයි. ආහාර තෝරලා බේරලා කටයුතු කරන්නේ කල යුතුයි. යාල සෙම් රෝග ඒ ආබාධ ඇතිවීමේ හැකියාව බොහොම වැඩි. 7 කෙනා මනස මුල් තැන දීලා කටයුතු කරන නිසා එයා ඇවිල්ලා තමන්ගේ හිතුමතේට කරන්න ගිහිල්ලා බොහෝ දේවල් පසුතැවෙන ගතිය බොහොම වැඩි. 7 කෙනා ගුරු නියෝජනය කරනවා 3. නමුත් තමුන්ට එන ඥානීය බුද්ධිය තුලින් එයාට ඒක බැලන්ස් කරගෙන යන්න පුළුවන්. මොකද 7 කෙනා ඇවිල්ලා පොඩිපටු කෙනෙක් නෙවෙයි. එයාට ඇවිල්ලා හොඳ ඥානීය බුද්ධිය තියෙන හොඳ ශක්තිය, ඉදිරියට යෑමේ ශක්තිය, මිනිසුන් අභිබවා යෑමේ ශක්තිය, හොඳ ධාරණ ශක්තිය, එයාට කෙනෙක් පණිවිඩ දෙන ගතිය, තමන්ට අවශ්‍ය දෙයක් කරන්න එයාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය මොලේ දෙනවා. කොහෙන් එනවද කියලා එයාම දන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රය අතර ගත්තොත් එයාට උත්තරේ ඔටෝ එන ගතියක් තියෙනවා. ඉබේ එයාට හිතට මතක් වෙනවා. පාඩම් නොකරපු දෙයක් වුණත් බොහෝ එයාට මතක් වීමේ හැකියාව තියෙනවා. ඒතන එහෙම වුණාම යාට බොහොම ඉදිරියට යෑමේ ශක්තිය හොඳට තියෙනවා. 7 කෙනා 7 වුණාට 4දී අතන මනසට මුල් තැන දීලා කටයුතු කරන්න ගියාට එයාගේ තියෙන කේන්තිකාරී ගතිය, තරහ ගතිය ඉස්මතු වෙලා එතනදී තමන් යන ටාගට් වලට යන්න ප්‍රමාද වීමේ හැකියාව තියෙනවා. මොකද අනුන්ට නුරුස්සන ගතියක් ඇති වෙන්න පුළුවන් එතනදී. තමන්ටම අවශ්‍ය විදිහම තමන් බලාපොරොත්තු වෙනකොට අනිත් අයත් එක්ක ගලපගෙන යන්න අමාරු ගතිය තියෙනවනේ. ඒ ගතිය තමයි එතනදී බලපාන්නේ. 7 කෙනා මනසට මුල් තැන දීලා කටයුතු කරනවා. තමන් යන මාර්ගේ කොහොම හරි තමන්ගේ ටාගට් එකට යන්න තමයි එයා බලන්නේ. තමන්ගේ අරමුණට යන්නමයි එයා කොහොම හරි කරන. එයාගේ ඥානීය බුද්ධිය තුලින් එයාගේ ලැබෙන හැම දෙයින්ම එයා වටපිටාව දේවල් වලින් ප්‍රයෝජනෙට අරගෙන තමන්ගේ ගමන මම යනවම්මයි කියන දැඩි අධිෂ්ඨානයෙන් ඉදිරියට යෑමේ ශක්තිය හොඳට තියෙනවා. 7 කෙනා ඒ වගේ 7 කෙනත්
ඉදිරියට යෑමේ ශක්තිය හොඳට තියෙනවා. තමන්ගේ සහජ දක්ෂතා හැකියාව තුලින් නිර්මාණ තුලින් තමන්ගේ නිර්මාණ අලුත් දේවල් කරන්න නිතර අලුත් දේවල් වලට පෙළඹෙන්නේ ඒගොල්ලෝ මහජනයා ප්‍රමෝදයටපත් කරන්න ඒගොල්ලෝ බොහොම දක්ෂ අය. බොහොම දක්ෂ අය. කෙනෙක් ප්‍රමෝදයටපත් කරලා යන්න මුදල් හොයන්න හොඳ හැකියාවක් තියෙනවා. අනුන්ගේ ආකර්ෂණය දිනා ගන්න කතා විලාශය හැකියාව සහජ දක්ෂතාවය උපතින්ම ගෙනාපු අය තමයි ඒ අය. හතේ කෙනා ගැන ඇත්තට අපි දැන් තණ්හාපතක්සේරු කළ යුතු අය නෙවෙයි. යාලා බොහොම ඥානෙ බුද්ධිය තියෙන අය. තමන්ගේ හැකියාව දක්ෂතාව තුලින් තමන් ඉදිරියටම යන්න තමයි බලන්නේ. පස්සට එන්න ආයි බලන අය නෙවෙයි. එතකොට හතේ අට කෙනා හතේ හත කෙනා හත මනසටම මුල් තැන දීලා කටයුතු කරන නිසා තමන් තෝරන්න බේරන්න ගිහිල්ලා බොහෝම වැඩි මානසික පීඩාවලට බෙහෙත් ගන්න සිද්ධ වෙනවාමයි ගොඩක් දුරටම. තමුන්ම ගැනම තමන් හරි තමුන්ගේ ජීවන රටාව හරි වෙනස් වීමක් වෙන්න පුළුවන්. ජීවන රටාව හරි අධික දාඩිය දානවා මේගොල්ලන්ට සෙම් රෝග, ඒ වගේ අර්ශස් රෝග, ආහාර ජීර්ණ පද්ධති ආබාධ, දද, ඇඟ කැසීම්, හමේ රෝග, පිටෙන් පිම්පල්ස් වගේ පොඩි ගෙඩි, පොඩි බිබිලි જાති ශරීරයේ එහෙම හැකියාව බොහෝ දුරට තියෙනවා. මේ අයගේ වයස 7, 16, 25, 43, 52, 61 කියන්නේ ජීවිතේ හැරොම් ලක්ෂ. එතකොට ඒ අයට ඒගේ කාලවලදී ඒ අය බොහොම ප්‍රවේශම් විය යුතු යම්කිසි රෝගාබාධ තත්ත්වයන් මතුවීමේ හැකියාව බොහෝ දුරට තියෙනවා. හතේ අට කෙනා තමුන් යන වේගෙට යන්න යම්කිසි තත්වයකදී පසුබට වීම ඇති වෙන්න හැකියාව තියෙනවා. හතේ නවය කෙනා තමන් යන වේගෙට යන්න පුළුවන්. පිටිපස්සෙන් එන තල්ලුවත් එක්ක තමන් යන වේගෙට යන්න පුළුවන් හැකියාව තියෙනවා. කේතු කුජත් එක්ක යනකොට පොඩි ගස්නන්කාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. හතේ කෙනා බලාපොරොත්තු නොවන තත්වයක් කුජගෙන් තල්ලුවක් එන්න පුළුවන්. අධිවේගී ගමන නිසා, තමුන්ට නුරුස්සන ගතිය නිසා, තමුන් බලාපොරොත්තු නොවෙච්ච තත්වයක් නිසා තමන් ගිහිල්ලා අතරමං වීමේ හැකියාව බොහෝ දුරට තියෙනවා. මනසෙන් එන පණිවිඩ වලට මෙයා ක්‍රියා කරන තරම් ශක්තිමත් නෑ මෙයා. මනසෙන් එතන එන තල්ලුවෙන් තමුන්ගේ මනස ටිකක් දෙයක් ගැන හිතලානේ තීරණ ගන්න. එතනදී අරයන් එන තල්ලුව නිසා ඒකට වැඩ කරන්න ගියොත් තමන් කල්පනා නොකර වැඩ කරන්න ගියොත් තමන් අමාරු වැටීමේ හැකියාව බොහෝ දුරට තියෙනවා කියන එක තමයි කියන්නේ. මේ අයට ශරීර අභ්‍යන්තර රෝගාබාධ ගැන බොහෝම විමසිලිමත් විය යුතුමයි. ශරීර අභ්‍යන්තර රෝගාබාධ ඇති කරනවාමයි බොහෝ දුරට නොපෙනෙන ස්ථානවල අභ්‍යන්තර පිටට පේන අපි දැන් තුවාලයක් නම් අපිට පිටට පේනවනේ. ශරීර අභ්‍යන්තර තියෙන දේ අපිට හොයාගන්න බෑ. මෙලගලියට සංගමන ගතියකුත් තියෙනවනේ ශරීරේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ අය ඒ ගැන පොඩි අමාරුවක් තිබුණත් ගිහලා ડોක්ටර් කෙනෙක් චැනල් කරලා බලලා තමුන් පරීක්ෂණ කරගත යුතුයි. ශරීරය තුල වර්ධනය වෙන රෝගී තත්ත්වයන් එනවාමයි කියන එක තමයි කියන්න පුළුවන්.